මම ඔයාලට කියලා දෙන්න යන්නේ අද අනියම් සම්බන්ධතාවයක් නැත්නම් තමන්ගේ දරුවෙකුගේ අනවශ්‍ය සම්බන්ධයක් මම ඒක ඉවත් කරලා දෙන හැටි සාමාන්‍ය තමන්ගේ බිරිඳ වෙන පිරිමි කෙනෙකුට යාළු වෙලා නම් එහා දෙකමක් තියෙනවා නම් තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන ගෑනු කෙනෙකුට යාළු වෙලා නම් නැත්නම් තමන්ගේ දුව නොගැලපෙන සම්බන්ධයක් පවත්වනවා නම් පුතා නොගැලපෙන සම්බන්ධයක් පවත්වනවා මම ඔයාලට කියලා දෙන්න යන්නේ අද අනියම් සම්බන්ධතාවයක් නැත්නම් තමන්ගේ දරුවෙකුගේ අනවශ්‍ය සම්බන්ධයක් මම ඒක ඉවත් කරලා දෙන හැටි. හැබැයි ඔයාලට කරගන්න කියලා නෙවෙයි, ඔයාලට කරගන්න බෑ මේක. මොකද මේ යంత్ర මන්ත්‍ර කියන එක ඔක්කොටම පිටින්නේ නැහනේ. ඔය කවුරු කොහොම කිව්වත් ඕ මේ අර එහෙම කරන්න මෙහෙම කිව්වට එහෙම වෙන්නේ නැහැ. මේකේ තියෙනවා කයිල කෝටුවක් අරගෙන දෙන්නාගේ නම් දෙක දෙපැත්තේ අකුරු අගමුල මාරු කරලා ලියන්න ඕන. ඒ ලියලා කහපිලිය වලින් වෙලන්න ඕන. ඒ වෙලලා මෙන්න මේ මන්ත්‍රයෙන් 108ක් තමා ගොඩක් ඊට වැඩි වුණත් කමක් නැහැ කියලා එයාට පන්නවලා ඒ කියන්නේ ඒ සම්බන්ධය තියෙන කෙනාට පන්නවලා අරගෙන දිමි කොටුවට දාන්න තියෙනවා. ඕන් තේම් ගත් ප්‍රේම් පුන් කට්ටින්නේම් ඉන්ද්‍ර නීල කට්ටින්නේම් චන්ද්‍ර සූර්ය කට්ටින්නේම් සිව්කොට තනි මරුලා කට්ටින්නේම් අවමංගල්‍ය ඉර කට්ටි වීජි 18 මදන මොහිනී කට්ටින්නේම් වාරයෙන් ඉඳ ජහිරේ ජ මේක මේ විදියට කරලා එයාට පන්නලා මේක දිමි කොටුවට දැම්මොත් අනිවාර්යෙන්ම දින 21ක් ඇතුළත එයාගේ තියෙන අනියම් සම්බන්ධතාවය කරන්න. හැබැයි මේක කරන්න පුළුවන් අනියම් සම්බන්ධතාවක් තියෙන කෙනෙකුට විතරයි. විවාහක දෙන්නෙක් වෙන් කරන්න බෑ මේකද. මොකද විවාහයත් බන්ධනයක්. ඒ හින්දා එහෙම කරන්න බෑ. විවාහක දෙන්නෙක් ඇවිල්ලා වෙද මහත්තයා මට මේ දෙන්න විවාහ වෙලා ඉන්නේ මේ දෙන්න සම්බන්ධ කරලා දෙන්නේ කොට කවදාකවත් එහෙම කරන්නෙත් නෑ, කරන්නත් බෑ. එහෙම නෙවෙයි සාමාන්‍ය තමන්ගේ බිරිඳ වෙන පිරිමි කෙනෙකුට යාළු වෙලා නම් එහා දෙකමක් තියෙනවා නම් තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන ගෑනු කෙනෙකුට යාළු වෙලා නම් නැත්නම් තමන්ගේ දුව නොගැලපෙන සම්බන්ධයක් පවත්වනවා නම් පුතා නොගැලපෙන සම්බන්ධයක් පවත්වනවා කියන්න මට මං අනිවාර්යයෙන්ම දින 21ක් ඇතුළත ඒවා සම්බන්ධතා අයින් කරලා තමන් කියන විදිහට ඉන්න තමන්ගේ සැමියා තමන් කියන විදිහට ඉන්න තමන්ගේ බිරිඳ තමන් කියන විදිහට ඉන්න හදලා දෙනවා. තමන්ගේ දරුවෝ තමන් කියන දේ අහගෙන ඉන්න හදලා දෙනවා.